වෙළඳ සන්නාම නැත්තේ? ඇයි අපි තාමත් බිස්කට් කුවම මැලිබනුයි මංචි තව එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි ඇයි තාම ඒවා කියන්නේ? අපි ඇයි 3-5 කිව්වම තාම විජය මක්කාරි ෆ්‍රීලාන් කියන්නේ? ඇයි අපි ඇඳුම් කිව්වම තාම ඕඩෙල් no limit ඒ වගේ කීපයක් කියන්නේ? ඇයි තාම අපි ඒක කියන්නේ? පරම්පරාවකුත් ඇවිල්ලානේ. අපේ දරුවොත් ලොකු වෙලානේ. I've got a big son. ඉතින් අපි මේ අවුරුදු ගණනාවකට කලින් යම් ධෛර්යවන්ත ව්‍යවසායකයෙක් හදපු දේ විතරමද? හැබැයි කතා කරොත් ඩොක්ටර් මම බ්‍රෑන්ඩ් එකක් හදනවා. ඩොක්ටර් මම UK ගියා. මගේ අම්මා UK ඇව්වා මේ ඉගෙන ගන්න. මම ඩිග්‍රියක් කරලා ආවා. මම රස්සාවෙන් අස් වෙනවා. මම ඇයි? මට බ්‍රෑන්ඩ් එකක් හදන්න. කතා කරොත් බ්‍රෑන්ඩ් හදන සෙනඟ. කතා කරොත් ව්‍යාපාර රෙජිස්ටර් වෙනවා. මුෂ්ටාගෙන් හැවුවොත් කියයි කොච්චර ව්‍යාපාර රෙජිස්ටර් වෙනවද කියලා සිම්පල් බුක්ස් එකේ. But we don't have brands. We don't have brands. Loving, respected, embrace බදාගත්ත ආදරය කරපු හදවතේ ලැබුම් ගන්න මනසේ උඩම තට්ටුවේ මනසේ උඩම ලාච්චු ඉන්න බ්‍රෑන්ඩ්ස් කෝ. ඒක කරන්න පළවෙනියටම ඉගෙන ගන්න මම ඔයාලට එකක් කියනවා. මිනිස්සුන්ට බඩගිනි 3ක් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් හදන්න ඉස්සල්ලාම මිනිස්සුන්ට කෑම ಜಾති 3ක් ඕනේ කියලා ඉගෙන ගන්න ඕනේ. සමහර අය ව්‍යාපාරයක් පටන් ගන්නවා ලස්සනට තීන්ත ගාලා අවුට්ලට් එක හදලා ඒගොල්ලෝ හිතනවා මිනිස්සුන්ට තියෙන්නේ ඇස් බඩගින්න විතරයි කියලා. තව සමහර අය ලස්සන කැටයමක් කරනවා මේ පුටුවල ඒගොල්ලෝ හිතනවා මිනිස්සුන්ට තියෙන ස්පර්ශයේ බඩගින්න විතරයි කියලා. මිනිස්සුන්ට මගේ ප්‍රේමවන්ත ශ්‍රී ලාංකිකයනි ව්‍යවසායකයනි ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයා බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් ඉස්සෙල්ලාම ඔයාගේ මනසට තේරුම් ගන්න මේක විවාහය වගේ. ඔයා නිකන් මහන්සි වෙලා හම්බ කරලා නෝන ගාවට ගිහලා කියනවා electricity bill, tuition fees, some money for you, for clothes, utility bills. ඊට පස්සේ ඔයා බලන්නේ නැහැ නෝනා දිහා. නෝනා ගෙදර ඉනවා අඬනවා. නෝනාට පේනවා අනිත් අය ආදරෙන් ඉන්නවා. ස්වාමි පුරුෂයා නලලේ මේ ඔඩු උරහිසේ තියාගෙන ඉන්න කපල්ස්. ස්වාමි පුරුෂයා අගය කරන වීඩියෝ එකක් බලනකොට අගය කරනවා ස්වාමි පුරුෂයා ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම භාර්යාව. ඔයා හිතනවා යුටිලිටි බිල්ස් ගෙවුවාම ඔයා හිතනවා මේ බඩගින්න හැදුවාම the physical hunger, the hunger of the 5 senses. ඔයාගේ ඇස් දැක්ම smell, taste, touch මේක හැදුවාම ඔයා කියනවා බ්‍රෑන්ඩ් හැදෙයි කියලා. සම්බන්ධතාවය කියන්නේ ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගාවට ගිහලා ට්‍රාන්සැක්ෂන් එකක් නෙවෙයි. තව එක බඩගින්නක් තියෙනවා මිනිස්සුන්ට. බ්‍රෑන්ඩ් හදන ඔබ ඉගෙන ගන්න ඒක. ඔයාගේ බඩ ඔයාගේ සෙන්සර්ස් හොයනවා වගේ ඔයාගේ මනස තියෙනවා මෙසොලිම්බික් පාත්වේ කියලා එකක්. right? මෙසොලිම්බික් පාත්වේ එක හොයනවා ප්‍රීතිය. දැන් අද මේ කෝට් එක ඇඳලා මෙහෙම ඉන්නකොට වයිෆ් කිව්වා it's beautiful. මගේ මෙසොලිම්බික් පාත්වේ එක appreciation එකේදී dopamine release කළා. I was like oh damn that's good. right? මුෂ්තාක් හම්බුණා. මුෂ්තාක් මම ගොඩාක් ගරු කරන කෙනෙක්. හැමෝගෙම කමෙන්ට්ස් මං අහන්නෙත් නෑ. මුෂ්තාක් කො ඩොක් brilliant. මගේ මනස මගේ මෙසොලිම්බික් පාත්වේ එක dopamine release කළා. Somebody you respect saying that you look good and my brain said wow that's good. අපි ඔක්කොමට බඩගින්න ආසයි. මනස crave කරනවා. ඔයාගේ වෙළඳ සන්නාමේ හොඳට මතක තියාගන්න. ඔයාගේ basic needs වලට අමතරව ඔයාගේ පාරිභෝගිකයාගේ මනස crave කරනවා happiness වලට. happiness. මගෙන් අහනවා ඇයි මං කෝ බ්‍රෑන්ඩ් හදන්න දන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ මොන හරි නිෂ්පාදනයක් හදනවා, සලෝන් එකක් හදනවා, Facebook page එකක් හදනවා, ඇඩ්වර්ටයිසින් ටිකක් කරනවා, ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ගෙනවා. wow! කුල්ලකෝ hi guys. මං අද ඉන්නේ මාතර X restaurant එකේ කුල්ලකොත්තු. එයාම යනවා ඊළඟ දවසේ වයි එකට. hi guys. අද මං ඉන්නේ බෙලියත්තේ වයි restaurant එකේ ශවලකොත්තු.
ඔයා හිතනවා බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොනවා හරි හදලා පින්තූර ටිකක් දාලා බේසික් ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක්. ඔයාට අමතක වෙනවා. මිනිස්සු සන්තෝෂ වෙන්න ඔයාගේ නෝනා වගේ, ඔයාගේ මහත්තයා වගේ, ඔයාගේ දරුවෝ වගේ. ඔයාට අමතක වෙනවා මිනිස්සු සන්තෝෂ වෙන්න කෑම ಜಾති 3ක් ඕනේ. ෆිසිකල් බඩගින්න. කුරියර් සර්විස් එකක් නම් වෙලාවට යන එක. ෆේෂල් එකක් නම් ලස්සනට ස්ක්‍රබ් වෙන එක. ඇඳුමක් නම් ඇඳහම ගර්ල්ෆ්‍රෙන්ඩ් wow you look beautiful. කේක් එකක් නම් කෑවම දිව wow this is amazing. Hey. Physical hunger. දෙවැනි එක ඔයාගේ පාරිභෝගිකයාට තියෙනවා mental hunger. එයා හොයනවා සන්තෝෂය. එයා හොයනවා සන්තෝෂය. එයා හරි ආසයි සන්තෝෂෙට. මම පුංචි කාලේ ගෙදර හිටියේ නැත්තේ. මට ගෙදර ඉන්න අම්මා හිටියේ නෑ. හරි ඇවිල්ලා වැළඳ ගන්න ඉස්කෝලේ ඉවරලා බදා ගන්න අම්මා නෑ. මං ඉතින් හැම වෙලාවෙම ආෆ්ටර් ස්කූල් තමයි ඉන්දාස්. ඇයි? කවුරු හරි අගය කරා. එතකොට ඒ ඇස්සේ මගේ මනස බඩගිනි නිසා ඉස්කෝලේ ඉවරනාම යාළුවෝ "හේ මචං" දැන් මගේ මනසට කියනවා "wow you accepted." "hey Phila hey you doing mate?" මගේ මනස කියනවා acceptance. සමහර අය පුතා ෂොක්මන් සර් කියලා හිටියා සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් එකේ මං ආදරය කරන සර් කෙනෙක් මට හරි ආදරේ. come පුතා ෆිලිප්. මගේ මනස කියනවා you're accepted. You're accepted. You're accepted. You're embraced. You've been given a value. You've been treasured. ආස වෙනවයි බඩගින්නට. පිස්සන් කොටුවේ කොච්චර ඉන්නවද අඩි 6 මිනිස්සු. ශාරීරික අප්සෙට් එකක් නෑනේ. ශාරීරික අප්සෙට් එකක් නෑනේ. මං අංගොඩ ඉඳලා තියෙන. අඩි 6 මිනිස්සු. But the mind is paralyzed. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නෑ. කැම නැති හින්දාද? කැම තියෙනවනේ. හොඳට තේරුම් ගන්න. ඔයාගේ ඔයා බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් ඔයා වැඩ කරන මිනිස්සුන්ට බඩගිනි 3ක් තියෙනවා. පළවෙනි එක body hunger, physical hunger, mind happiness, heart. ආදරය හොයනවා. මට ආදරය නැතුව හිටපු කෙනෙක්. ආදරය හොයනවා. අපිට සමහර වෙලාවට මෙසේජ් එකක් එනවා. You have been selected as a platinum customer. ඔයා platinum customer කෙනෙක් හැටියට තෝරගෙන තියෙනවා. ඔයාට මේ පාර කාමරයකට 150ක් off. ඔයා අපිට වටිනවා. ආදරයක් කරනවා. Where is my daughter? Is she there? මං එනකොට එයා ඉන්නවා ගේ ඉස්සරහා චූටි කොළ ලියාගෙන. You're the best dad. මට හරි ආසයි. සමහර දවස් එන්නේ Unilever එක හැප්පිලා. සමහර දවස් සම මල්ටිනේෂනල්ස් එක. මම හැප්පුනේම ලොකු බ්‍රෑන්ඩ්ස් එක Vaseline, Pond's, Fair and Lovely, Fortune. You know it's tough. අමාරුවෙන් එනවා. CEO කෙනෙක් වෙනවා කියන එක ලේසි නෑ. Right? එනකොට අර මහන්සිය තේට්ටු ඔක්කොම එක දුව ඉන්නවා චූටි කොළ කෑල්ලක් යන I love you. You're the best dad. මගේ අර වියලි මනස තේට්ටු මනස එක පාට ආදරයෙන් පිරෙනකොට මට පණක් එනවා. ඇයි? ආදරය තවත් බඩගින්නක්. සමහරට ඔබ පොඩි වෙන්න පුළුවන්. සමහරට ඔබ අවුරුදු 30ක් ඇවිල්ලා ඉන්න පුළුවන්. සමහරලාට මම අර කිව්වාගේ අවුරුදු 50ට පරණ බ්‍රෑන්ඩ්ස් ටිකක් ඉන්නවා මම දැක්ක චෑමන්ස්ලා. හැබැයි මේ මොනව කරන්නත් කලින් ප්ලීස් තේරුම් ගන්න මේ බඩගිනි 3ක් තියෙන මිනිස්සෙක් එක්ක තමයි මේ රිලේෂන්ෂිප් එක හදන්නේ. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.